සල්ලි පන්නපු අය. මේ දූෂණයත් එක්ක අපේ රටේ ඒ දූෂණයෙන් උපයා ගන්න ලද ධනය තමයි ඩොලර් හරහා ඉරිට ගින් තියෙන්නේ. ලංකාව ඇතුළේ උපයා ගන්න රුපියල් වලින් වෙන්න පුළුවන්. හැබැයි රටින් පන්නලා තියෙන ඩොලර් ලෙස. ඒ නිසා මේ රටේ ආර්ථිකයත් සමාජ දෙයත් බිඳවැටීම සඳහා ඒ දූෂණයෙන් ඉවල් වී තිබෙනවා. ඒවට විරුද්ධ පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? කිසි කෙනෙක්ගේ පෞද්ගලික පරිගැනීමක් පෞද්ගලික කෝන්තරයක් පිරිමා ගැනීම වමනාවක් අපිට නැහැ. අපි දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. පරිගන්නව නම් පරිගැනීම වෙන්නේ බලය ගතු මොහොතේම පරිගැනීම කියනවා වෙන්නේ එහෙම. මේ පරිගැනීම නෙමෙයි. මේ විධිමත් මේ පාර්ලිමේන්තුව විසින් දූෂණයේ අල්ලස මැඩ පැවැත්වීම සඳහා ශක්තිමත් නීති සම්පාදනය කළ දුන්නා. කාලයක් අවශ්‍යයි. ඒ විමර්ශනය කිරීම සඳහා ආයතන ස්ථාපිත කරා. ආයතන ස්ථාපිත කරලා විමර්ශනය කරන්න. සමහර විමර්ශන ආයතන බිඳ වැටලා තිබුණේ. ඒ විමර්ශන ආයතන ශක්තිමත් කළ දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුව අලුතෙන් නිලධාරි බදව ගන්න කියලා කිව්වා. අධිකරණයට විශාල ප්‍රමාණයක් මේ නඩු ප්‍රමාද වෙනවා. වෙනම මහාධිකරණ කීපයක් අපි මහාධිකරණ 7ක් අපි අලුතෙන් හදුවා. ඇයි? මේ ක්‍රියාවලිය ඉක්මන් කළා නිසි පරිදි අධිකරණ කරා දඬුවම් දීම තමයි අපි අපේක්ෂාව. ඒ පරිගැනීම කියන්න පුළුවන්. ඒ පරිගැනීම නෙවෙයි. ඒ විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට මේ රටේ දූෂිතයන් හොයාගෙන යනවා. දූෂිතයන් අධිකරණයට යොමු කරනවා. ඒ කවුරු හරි කල්පනා කරන පරිගැනීමක් ලෙස පරිගැනීමක් නෙවෙයි. මේ දූෂණයෙන් උපයා ගන්න ධනය, මේ පාතාල, මේ කුඩු ව්‍යාපාරෙන් එක ගැට ගිහින් තිබෙනවා. මේ එකක් වෙනම නෙමෙයි පවතින්නේ. කුඩු සල්ලි, අපරාධකරුවන්ගේ සල්ලි, දූෂණයෙන් උපයා ගන්න සල්ලි ඔක්කොම ගිහිල්ලා තියෙන ටීටී හරහා. වැඩි ප්‍රමාණයක් ගිහින් තියෙනවා. අපි කොහෙනෝ? වන්න ඕනේ. ඉතින් දූෂණය මැඩ පැවැත්ම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගව ඒ ප්‍රධාන කාර්යභාරයක් අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඉටු කරනවා. ඒ වගේම FCAD ආයතන විසින් ඉටු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනවා. ඒ ආයතන වලින් කීර්තිමත් ඒ සඳහා මැදිහත් වන නිලධාරීන් හම්බාගෙන ගිහලා ප්‍රහාරය කරන්න පටන් ගන්න තියෙනවා විපක්ෂ විසින්. මේ කියන්නේ මොකද්ද? හොරකම් කරන්න ඉඩ දෙන්න. හොරකම් කරන එකට දඬුවම් දෙන්න එපයි කියන පණිවිඩය මේ දෙන්නේ. ඒ නිසා දූෂණය බලාගෙන තමුන්වන්සලා තේරුම් ගන්න වෙවි. මේ රටේ අපේ රටේ ජනතාවගේ මහ ජනයාගේ ධනෙ හොරකම් කරපුවාට දඬුවම් දීමේ අපේක්ෂාවක් තිබුණා. ඒක දීර්ඝ කාලයක් ඒක පක්ෂ ભેද තිබුණේ ඒකට. මහ ජනයාගේ දේපල හොරකම් කරපු කෙනාට දඬුවම් දීම පිළිබඳ පක්ෂ ભેද තිබුණා. උතුරද දකුණද කියලා ભેද තිබුණාද? දැන් පොදු ජනයාගේ අපේක්ෂාවක්. හැබැයි අපේක්ෂාව හැමදාමත් ඒ අපේක්ෂාව පෙරදරි කරගෙන ආණ්ඩුව වලට ඡන්ද දෙනවා. හැබැයි ආණ්ඩුව කෙටි කාලයකින් ඒ හොරකමීම යෙදෙනවා. අපි එහෙම කරන්නේ. අපි මේ රටේ පොදු ජනයාට දූෂණය වංචාව පිළිබඳ දඬුවම් ලබා දීම සඳහා තියෙන අපේක්ෂාවට පනපවන ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා, පත් කරමින් තිබෙනවා. කරනවා. ඒ විමර්ශනය සඳහා විශාල නිලධාරි ප්‍රමාණයක් වුණත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. සමහර ජීවිත අවදානම් අරගෙන තමයි ඔවුන් මේ විමර්ශන කරමින් තිබෙන්නේ. ඒ අනුව විශාල ප්‍රමාණයකට අපි වරින්තු අරගෙන තිබෙනවා. විශාල ප්‍රමාණයක් අද අධිකරණයට මුහුණ දෙන්න බැරුව පලා ගිහිල්ලා තිබෙනවා. අධිකරණයට මුහුණ දෙන්නේ නැහැ. මේ පරිගැනීම නෙමෙයි. මේ තාමත් යුක්ති සාගත ලෙස ඒ අපරාධ කරුවාටද තමන් පිළිබඳව තියෙන කරුණු ඊට මැනවින් අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වීමේ අයිතිය තියෙනවා. හැබැයි වරින්තු 7-8 නිකුත් කරනවා එක්සත් ජනපදයට වෙලා ඉන්නවා. මොන දේශපාලකයන්ට රටේ තිබිලා තියෙන්නේ? අපි වරින්තු නිකුත් කරනවා, රතු වරින්තු නිකුත් කරනවා, ගෙන්වා ගැනීම සඳහා උපරිම උත්සාහ දරනවා. මේ අපරාධ කරුවා ලංකා අධිකරණය හමුවට පමුණවන්න ඕන. කරමින් ඉන්නවා. ඒ වගේම තමයි සාක්ෂි කරුවන්. ලංකාවේ දැන් සාක්ෂි දෙන්න බිය වී තිබෙනවා. සමහර සාක්ෂි කරුවන් කියනවා ලංකාවට අවිලා සාක්ෂි දෙන්න බයයි කියලා කියනවා. උන් අපෙන් ඉල්ලලා සිටිනවා වෙන රටක ඉඳන් සාක්ෂි දෙන්නම් කියලා. දැන් අපි නීතියක සම්පාදනය කරලා තිබෙනවා. ඒ අනුව අපි එම රටවල වල තියෙන තානාපති කාර්යාලවලට අපි නිලධාරීන් ගිහිල්ලා එම සාක්ෂි කරුවන්ගෙන් සාක්ෂි විමසන්න දැන් කටයුතු කරලා තිබෙනවා. ළඟදීම ඕස්ට්‍රේලියාවට ඒ සඳහා යෑමට බලාපොරොත්තු වෙනවා අපි. ඒ සාක්ෂි කරුවෝ බයි ඉන්නවා. මේ රටක් තියෙනවා. ඒ නිසා මේ දූෂණය අල්ලස ඒ අපේ රටේ මත්ද්‍රව්‍ය කුඩු ව්‍යාප්ත වීම සඳහා ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. ඒ අපි මර්ධනය කළ යුතුයි. ඊළඟ ඍජු ලෙස ගත්තොත් දැන් නිශ්චිත ලෙස ගත්තොත් ඊළඟ අපිට දෙන්නේ මොකද්ද? පාතාලේ සහ කුඩු හඹාගෙන යාම. විශේෂයෙන්ම අපේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ අපි ඒ සඳහා විශාල වෙහෙසක් දරමින් තිබෙනවා. මම හිතනවා අපි අපේ ආණ්ඩුවට පස්සේ හෙරෝයින් කිලෝ 3390ක් අත්අඩංගුවට අරන් තියෙනවා. හෙරෝයින් කිලෝ. කොකේන් කිලෝ 304ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අයිස් කිලෝ 5543ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කුඩු කිලෝ 1000 කුස් කිලෝ 1521ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් පෙති 51,10,735ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් කරල් 24,54,260ක් අත්අඩංගුවට අරන් තියෙනවා. නිසා අපි විශාල වේසක් දරනවා. මේ තියෙන විෂ මද්ද්‍රව්‍ය අත්අඩංගුවට අරීම සඳහා විශාල වේසක් දරනවා. විශේෂයෙන්ම අපි මුහුදු සීමාව අපේ නාවික හමුදා විශාල කාර්යභාරයක් කරනවා. නැත කාලේ මම හිතන්නේ කිලෝ 100 ගණන් වලින් අපි බහුදින යාත්‍රා වලින් ආපු කුඩු අත්අඩංගුවට අරන් තිනවා. නාවික හමුදා විශාල ගැඹුරු මුහුදට ගිහිල්ලා ඒ පරීක්ෂණ කරලා ඒ මෙහෙයුම් කරලා ඒ අත්අඩංගුවට අරන් තියෙනවා. ඒක විශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරන්. හැබැයි තාමත් වෙනවා. අපි ඒක දන්නවා. එයාපෝට් එකේ දැන් අදත් මම හිතන්නේ ඊත් අපි ගත්ත එයාපෝට් එකේ නේද? වරායේ දපල් මාර්ග අපි හඳුනාගෙන ඉඳලා හැමතැනක්ම. ඒ හැම තැනම මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි අරන් තියෙනවා. සතරාතිරම නොබල විවිධයි අපිට අහුවෙලා තියෙනවා. විදේශිකයන් අහුවෙලා තියෙනවා. අපේ රටේ විශාල ගෞරව පාත්‍රයට ලක් වෙන ශේෂ්ත්‍රවල කණ්ඩායම් අහුවෙලා තියෙනවා. පාතාලය අහුවෙලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන් අහුවෙලා තියෙනවා. කිසිදු ශේෂ්ත්‍ර ભેදකින් තොරව පාතාලේ ඉඳන් ගෞරවයට පාත්‍ර වෙන කෙනා දක්වා මේ සියලු දෙනාම අඩු වැඩි ප්‍රමාණයෙන් මේ ව්‍යාපාරය නිරත වෙච්ච බව දැන් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. එයි මේ මැඩ පැවැත්වීම සඳහා වේසක් අපි දරීට.
ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි. සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා අපි විශාල වේසක් දරනවා. මේ වෙනකොටත් අපි ආසන්න වශයෙන් ගත්තොත් රතු වැරන්තු නිකුත් කරපු 23 දෙනෙක් අපි 23 දෙනෙක් අපි පිටරට සිට ලංකාවට ගෙනලා තිනවා. ඒවා රතු වරෙන්තු ගත්තු 23 දෙනෙක් අපි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා. ඒ වගේම තවත් විවිධාකාරයේ මේ මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුණු 35 දෙනෙක් පිටරටින් අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා. 58 දෙනෙක් මේ වෙනකොට පිටරටින් අත්අඩංගුවට අරගෙන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ කුඩු ව්‍යාපාරයත් එක්ක නියැලුණු අය අපි ලංකාවට ගෙනලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර අය අපි දැකලා තියෙනවා බන්ධනාගාරේ ඉඳන් මෙයා මෙහෙව්ව අපි දන්නවා. අපි විශේෂ බන්ධනාගාරයක් විශේෂ ආරක්ෂාව සහිතව ඒ සිරකරුවන්ට අවශ්‍ය පහසුකම් ඉතා හොඳින් තියෙනවා. සිරකරුවෙක් හැටියට අපි සලකන්න ඕන. මේ අපි අරසන මෙතුමා ගිහලා බැලුවා එතන. බැලිසර නේද? සිරකරුවෙකුට පැවතිය යුතු හොඳම ආරක්ෂිත සහ පහසුකම් සහිතව. එහෙත් බාහිර පාර්ශ්වයෙන් එක ගනුදෙනු මුළුමනින්ම අඩාල කරන නව බන්ධනාගාරයක් අපි වැලිසර ස්ථාපිත කරලා තිබෙනවා. අද ප්‍රධාන අපරාධකරුවන් අපි වැලිසරට ගෙනියනවා. එහි සියලු සංවේදන ජාලය අද බිඳ වැටලා තියෙනවා. ඒ නිසා සංවිධාන අපරාධ කල්ලි ඇතුලේ ඉඳන් මෙහෙවනම් ඒ ඇතුලේ ඉඳන් මෙහෙවන එකත් අපි දැන් අඩපණ කරලා තියෙන සැලකිත ප්‍රමාණයකට. පිටරට මේ ඉඳන් මෙහෙවපු එක ඒක සැලකිත ප්‍රමාණයකට අඩපණ කරලා තියෙනවා. බන්ධනාගාරය තුලින් ඉඳන් මෙහෙවපු අඩපණ කරලා තියෙනවා. ඉමිග්‍රේෂන් එක, RMU එක, කස්ටම් එක මේ ආදී ආයතන වලින් සහාය ලබා දීලා තිබෙනවා. ඒවා සැලකිත ප්‍රමාණයකට අඩපණ කරලා තිබෙනවා. ඒ නිසා අපේ මද්ද්‍රව්‍යත් එහා බැඳුණු සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පැවැත්වීම සඳහා ගත යුතු ඉතාමත් ශක්තිමත් පියවර රැසක් අපි අපේ ආණ්ඩුව විසින් අරන් තිබෙනවා. ඒ නිසා අපි දන්නවා මේකේ කරෙන් අවුරුද්දෙන් අවසන් කළ හැකි දෙයක් නොවන බව අපි දන්නවා. මොකද මේක දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණේ. 80 දශකයේ මුල් භාගයේ ඔය සංචාරකයන් ගැවසෙන නගර කීපයක තිබුණ මේ කුඩු ව්‍යාපාරය. එහෙම නැත්නම් කඩුවක් කිනිස්සක් අතේ තියාගෙන හිටපු පාතාලේ. මේක තමයි 80. මේක තමයි 70 ගණන් වල තිබුණේ. ඉතින් අපි එක්ක යකඩේ අපි දැක්කේ නර්දන් කඩවල. එහෙම තමයි මරුසිර අපි දැක්කේ. නේ පොඩි ගිනියවියක් තියාගත්තු. විශාල සංවිධාන දාලයක් නෙවෙයි. හැබැයි දීර්ඝ කාලයක් ගිහිල්ලා මේක දැන් විශාල සංවිධානාත්මක අපරාධ කල්ලි බවට වර්ධනය වුණා. අපි මොකද T50 විතර අත්අඩංගුවට ගත්තා 38ක්. නේද? ගිනියා විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ගිනියාවි නිෂ්පාදනය කර කර්මාන්තසාලාවක් මෙතනදී අත්අඩංගුවට ගත්තා. ගිනියාවි හදනවා අත්අඩංගුවට ගත්තා. ගිනියාවි ප්‍රවාහන කරන තරම් අත්අඩංගුවට ගත්තා. වවුනියාවි වලදාලා තිබුණු බෝම්බ තොගයක් අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර ඊටමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ගුවන් ගත වෙන හෙලිකොප්ටරයකට පව ප්‍රහාර දිය හැකි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්තා අවියාවි. මේ ඔක්කොම මේගොල්ලෝ සැරිසනවා. ඒගොල්ලෝ ගාවට අවියාවි දාවේ අදද? නෑ දීර්ඝ කාලයක පස්සේ අර නිකන් බඳින කඳක් තියාගෙන හිටපු කෙනා. එහෙම නැත්නම් කොටන තුවක්කුවක් තියාගෙන හිටපු කෙනා. අද ස්වයංක්‍රීය ගිනියවියක් දක්වා සංවිධාන අපරාධ කල්ලි වර්ධනය වුණා. එදා කුඩු ග්‍රෑම් එකක් දෙකක් ප්‍රදේශ කීපයක තිබුණ කෙනා. අද කිලෝ 500,000 දක්වා තොග ගණන් අලෙවි කරන තැනපත් වුණා. එදා තනි පුද්ගලයෙක් දෙන්නෙක් හිටපු කෙනා අද සංවිධානාත්මක අපරාධ ජාලය බවට පත් වුණා. එදා අවම තාක්ෂණයක් තිබුණ කෙනා අද ශක්තිමත්ම තාක්ෂණයක් තිබෙන තැනට මේ සංවිධාන අපරාධ කල්ලි පත් වෙලා තිබෙනවා. ඒකට දිගු කාලයක දශක 3-4කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ තමයි මේක නිදැල්ලේ වර්ධනය වුණා. දේශපාලකයන්ගේ රැකවරණ සහිත මයිතාවක කිමින් කියන්නේ. දේශපාලකයන්ගේ රැකවරණය සහ අනුග්‍රහය යටතේ තමයි මේ පාතාලේ වර්ධනය වුණේ. ඒ නිසා මේක බිඳවැටීම අවුරුද්දෙන් මාසයන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි මේ බිඳවැටීම සඳහා අවශ්‍ය වෙන දිගු සහ ස්ථාවර සහ දැඩි ක්‍රියාමාර්ග රැසක් අපි අරගෙන තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේම එහා බැඳුණු දේශපාලන ජාලයත් එහා බැඳුණු මද්ද්‍රව්‍ය ජාලයත් මුළුමනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සාතික. මේ කරන්න ඕන මේ රටේ.